SFT 2025 A level MCQ 39 වෙනි ප්‍රශ්නේ. මේකදී අහන්නේ ඇම්පියර් පැය AH කියලා තියෙන්නේ. ඇම්පියර් පැය ඒකකයක් මගින් ප්‍රකාශ කරනු ලබන භෞතික රාශිය කුමක්ද කියලා අහන්නේ. ඇම්පියර් පැය කියන්නේ ආරෝපණ මයින ඒකකයක්. තව කූලෝම් කියන්නේ තාරෝපණ මයින ඒකකයක්. ඒක අපි ඉස්සරහදී කතා කරමු. ඒ කියන්නේ පස්වෙනි උත්තරේ මේකට එන්නේ. නමුත් අපි ප්‍රශ්නේ විග්‍රහ කරගමු. මේකේ පළවෙනි උත්තරේ දීලා තියෙනවා ජවය කියන එක. ජවය කියන්නේ ජවය නැත්තම් ක්ෂමතාවය. ඒකකයේ වෝට් නැත්තම් තප්පරයට ජූල් කියන එකකට තමයි මේ වෝට් කියන්නේ. ක්ෂමතාවයේ ඒකක ක්ෂමතාවය නැත්තම් ජවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය හරි ධාරා විදුලි ක්ෂමතාවය හරි වෝට් වලින් එන්නේ නැත්තම් තප්පරයට ජූල් කියන එකක. දෙවෙනි එක තියෙනවා ශක්තිය. ශක්තිය එකක ඔයාලා හැමෝම දන්නවා ජූල් කියන එක. විද්‍යුත් ශක්තිය මයිනේ ජූල් වලින්. ඊට පස්සේ කිලෝවොට් පැය. ගෙදර නිවසේ විදුලි බිල හදන්න ඉන්නේ කිලෝවොට් පැය වලින්මයි ඉන්නේ. අනිත් එක තව තියෙනවා වොට් තප්පර කියලා. නැත්නම් වොට් කියන්නේ වොට් තප්පර කියලා මම ඒක කියන්නම් පස්සේ වෙන වෙලාවක ඔයාලට පැහැදිලි කරන්නම් වොට් තප්පර. ඔය ශක්තිය මයින්න තියෙන ඒකක. ඊට පස්සේ තුන්වෙනි උත්තරේට තියෙනවා ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය හැමෝම දන්නවා ඕම් කියන එකකේ ප්‍රතිරෝධයමයි ඉන්නේ. ඊට පස්සේ වෝල්ටීයතාවය වෝල්ට් කියන එකෙන් වෝල්ටීයතාවයමයි ඉන්නේ. පස්වෙනි උත්තරේ තියෙනවා ආරෝපණ. ආරෝපණ කියන කතාව වෙන්නේ ධාරා විද්‍යුතයේදී විද්‍යුත් ධාරාවේදී විද්‍යුත් ධාරාව අර්ථ දක්වන්න තියෙන්නේ. ආරෝපණ කලායාමේ ශීඝ්‍රතාවය තමයි විද්‍යුත් ධාරාව කියන්නේ. ඒ කියන්නේ I සමානයි Q බෙදීම T. I සමානයි Q බෙදීම T. මේකෙදී Q කියන්නේ ආරෝපණ ප්‍රමාණය, කූලෝම් කාලය තප්පර. මෙයා උඩට යද්දී තප්පරයට කූලෝම්. මෙයාට කියනවා විශේෂ එකක මොකද්ද? ඇම්පියර් කියලා. හරියට තේරෙනවනේ කියන කතාව. I කියන්නේ Q බෙදීම T, ආරෝපණ කලායාමේ ශීඝ්‍රතාවය, ආරෝපණ ප්‍රමාණය බෙදීම ගතු කාලය. ඊට පස්සේ තප්පර උඩට යනවා උඩ කූලෝම්. ආරෝපණ ප්‍රමාණය කූලෝම් වලින්මයි තප්පර උඩට යනවා තප්පරයට කූලෝම්. එයාට විශේෂ එකකයක් එනවා ඇම්පියර් කියලා. තව දැනගන්න ඕනේ ඔය මේකේ Q තනි කරොත් එහෙම එන්නේ යට තියෙන ඉලක්කම එක හින්දා T ගෙන් උඩට ගොඩ වෙන්නේ Q සමානයි IT කියලා එන්නේ. I මයින්ඩ් පුළුවන් මේ Q I මයින්නවා ඇම්පියර් වලින් T කාලය මයින්නවා පැය වලින්. ඇම්පියර් පැය කියන එකක ඔතනින් එන්නේ. ඊට පස්සේ මේකේ තව දෙයක් තමයි ඒ කියන්නේ මෙයා කූලෝම් වලින් ඇම්පියර් පැයට සමානත්වයක් තියෙනවා. 3600යි කූලෝම් කියන්නේ ඇම්පියර් පැය එකක් කියන එක. ඇම්පියර් පැය එකක් කියන එක තමයි 3600යි කූලෝම් කියන්නේ. ඒක මතක තියාගන්න. ගොඩ දාගන්න පුළුවන් SFT වලට ඒ දානවා කියලා try කරන්න. අපි ප්‍රශ්න කතා කරන ඒවා ඉස්සරහට ওই විදිහට කරගෙන යමු.